අයිබෝවන් හිස මත වැටුනි දේවාලය කඩාගෙන අකමැති උනත් දෙවොලක් වෙත පිවිසීම පිය නැගුවා මමත් ලැබුමට සැනසීම පෙර කළ පවක් සිදු වී ඇත පළදීම දෙව් මැදුරෙන් උරුම කෙරුවේ වෙනසීම දෙවොලට ගරු කළෙමි බැතියෙන් හද පතුලේ එහි ඇති අගයමය අන් හැමතම මතුලේ උනදේ ඇසුවොතින් දුක් වෙනු ඇත රතුලේ දෙවියෙක් ඉඳ නොමැත දෙවියනි එය ඇතුලේ හර සර රැගෙන අයගෙන් එය කරා එන සිටිනුයේ කවුද සෙව්වෙමි නිදි වරාගෙන දෙවියෙක් වගේ සැරසී වෙස් දරාගෙන සිටියේ යකින්න කිනරලේ උරා බොන ඕනා උනේ ගන්නට ඇය සුමාගටය දෙව් සලකුණු පහල කෙරුවේ ඉඳ හිටය සිටියේ දෙවොල ඇතුලේ ඇගේ බැට පිටය වෑයම නිස්පලයි දැන් කරදර මටය යකිනිය පව් නිසා කපුවෙක් නැති හින්දා බැල මෙහෙවර කළෙමි බිය වී දුක වින්දා කිව්වෙමි දෙවොල ගැන ලොවටම මන බන්දා එනමුත් අසරණය අද ඒ කපු උන්දා ඉස්සර තව කපුවෝ හිටියලු රැවටිලා එනමුත් ගොස් තිබේ හරි තතු ඇටහිලා මට ගැල උමක් නැත ඉමි අසරණ වීලා සැනසෙනු යකිනියනි මගෙලේ ටික බීලා වෛරයේ ගිනි දැලින් විසුරාගෙන දූලි එයි පසු පසින් ඇය යකිනිය ලෙස කාලී හරියට ගලප ගන්ටත් බැහැ පද පේලී අද මා අසරණය ඉමි තොල කටවේලී රැවටි පෙර දිනක දෙවොලෙහි හැඩේ ගැන ගිය ගමනින් සිටිමි අද දුක් දොඩාගෙන දැන් ජීවිතය රිදුමක් විය විඩා දෙන හිස මත වැටුනි දේවාලය කඩාගෙන බොහොම ස්තුතියි. දැන් මේ කවි පන්තියේ පතුලේ මතුලේ රතුලේ ඇතුලේ වගේ පද ගත්තාම එකේ එකම තුලා බරක් අපිට හඳුනා ගන්න පුළුවන්. පතුලේ මතුලේ රතුලේ ඇතුලේ. ඒතර මේ වගේ වචන කාණ්ඩ ඔබ මතක තියාගන්න ඕන. ඒතර ඒවා ඕනම අවස්ථාවක ඔබට භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. ඊළඟට කරා එන වරාගෙන දරාගෙන උරා බොන මේ පද ඔබ මතක තියාගන්න. කරා එන වරාගෙන
දරාගෙන උරා බොන. මේ දවසක ඔබට වැදගත් වේවි. පිවිසීම, සැනසීම, පළදීම, වෙනසීම වගේ පද ළඟින් යනවා. ඒවත් ඉතා වැදගත්. සුමගටය, ඉඳහිටය, බැටපිටය, දැන් මටය. තොරේ ඒවත් ඉතා වැදගත්. ඊළඟට දූලි, කාලි, පේලි, වේලි වගේ වචනත් මේ සඳහා වැදගත් වෙනවා. හැඩේ ගැන, දොඩාගෙන, විඩා දෙන, කඩාගෙන. ඒතර බලන්න මේ කවි නිර්මාණයේදී මෙවැනි ළඟින් යන පද එක සමානව තියන්න පුළුවන් පද අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙනම් මේ තොරතුරුත් අරගෙන ඔබ නැවත නැවත කවි නිර්මාණ කිරීම තුළින් ඔබට කවියේ ප්‍රතිභාව මතු කරගන්නට අවස්ථාව තියෙනවා. එහෙනම් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු. මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔබටත් පුළුවන් මේ පිළිබඳ කාව්‍යමය අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඊළඟට මේක ෂෙයා කරන්න පුළුවන්, සබ්ස්ක්‍රයිබ් කරන්නත් පුළුවන්. එහෙනම් ඔබට ජය.